මම ඔයාලට පෙන්නන්නේ මේ මගේ natural base එක කොහොමද DIY first surgery එකක් කරන්න කියලා. ඉතින් අපි වැඩි කතා කරන්නේ නැතුව වීඩියෝ එකට යන්. මම ඔයාලගෙන් ඉල්ලනවා මගේ වීඩියෝ එකට like එකක් දාන්න, share කරන්න, comment කරන්න කියලා. මගේ අඩුපාඩු තියෙනවා නම් comment එකක් දාන්න. මේ මගේ 2022 2026 පෙනුම. මේ මම ඉස්සර සහ දැන් කොහොමද අපි මේ විදියට change උනේ කියලා බලමු. ඉතින් අපි වීඩියෝ එකෙන් බලමු කොහොමද මගේ මූණ මේ විදියට කරන්න කියලා. ඉතින් guys මේ දින මගේ ඇත්ත පෙනුම eyebrows හදලා නැහැ. lips මෙහෙම and skin එක dry වෙලා වගේම under eye dark වෙලා තියෙන්නේ. ඉතින් මේ මගේ before look එක අපි බලමු after look එක කොහොමද කියලා. guys මම මේ වීඩියෝ එක කරාට පස්සේ තමයි දැක්කේ මේකේ sound වැඩිලා නැහැ කියලා. මේ තියෙන්නේ මගේ before lip එක. මේකේ මොකුත් lipstick මොකුත් ගාලම නැතුව මේ මගේ lips එක උපතින්ම මගේ filler කරලා වගේ ටිකක් ලොකු lips දෙකක් තමයි තියෙන්නේ. upper lip එක පොඩ්ඩක් අඩුයි. අපි බලමු දැන් කොහොමද lips අර විදිහට කරන්න කියලා. මේ විදිහට කරන්න එපා. මම ඉස්සර මගේ lip outline කරේ මේ විදිහට. ඒ කියන්නේ lips දෙක පොඩ්ඩක් ලොකුවට filler කරලා වගේ paint කරේ මෙහෙම lip line එකක් අරගෙන lips වල එළියෙන් line කරා. ඒ කියන්නේ චුට්ටක් ගොඩක් මේ චුට්ටක් එළියෙන් lip එක line කරා outline එකක් වගේ. හැබැයි මෙහෙම කරාම අපේ lips වල තියෙන natural බව නැති වෙලා යනවා. natural බව නැති වෙලා යනවා. මම මෙහෙම කරලා lipstick එකක් use කරා. මම use කරේ MAC එකේ Teddy Keys කියන එක තමයි use කරලා තියෙන්නේ මෙතන. මේ විදිහට නිකන් lipstick එකකින් fill කරා විතරයි කරේ. fill කරලා ඕනනම් blend කරනවා. එහෙම තමයි මම කරේ. එහෙම කරලා ඕන lip gloss එකක් වගේ එකක් ගන්නවා. හැබැයි එහෙම කරාම lips වල තියෙන natural භාවය නෑ. ඔයාලට පේනවා. ඒක natural විදිහට line කරනවා නම් මම ඉස්සෙල්ලාම tint එකක් ගන්නවා. lip tint එකක්. ඒ tint එක අපේ lip වල corner එකට පොඩ්ඩක් උඩින් තමයි use කරන්නේ. පොඩ්ඩක් උඩින් මේ මැද center එකට උඩින් center එක කැපෙන විදිහට උඩින් use කරන්නේ. ඒක ඒ විදිහට use කරාම මේ විදිහට තමයි පේන්නේ. ඊට පස්සේ 5-10 minutes වගේ ගියාම මේක වේලෙනවා. වේලෙවුවාම මේක රබ් කරලා හරි ටිෂු එකකින් හරි අයින් කරලම දාන්න පුළුවන්. එහෙම කරාට පස්සේ මේක මගේ දැන් වේලලා තියෙන්නේ. මේකේ කියන්නේ අර මැද කෝණ එක උඩට ඉස්සෙන්න විදිහට යට කියන්නේ තොලේ යට ටික පල්ලහැට මේ වෙන තමයි අද ගන්න ඕනේ. කියන්නේ පොඩ්ඩක් උස්සලා මේ සෙන්ටර් එකෙන් ඉතුරු ටික පල්ලහැට යට ටිකත් එහෙමයි යට ටිකත් ලයින් කරන්න ඕන පොඩ්ඩක් වැඩියෙන්. ඒ කියන්නේ ලිප් එක තියෙන ප්‍රමාණයට වඩා පොඩ්ඩක් වැඩියෙන්. ඊට පස්සේ මම මේක අයින් කරලා දානවා. මේක අයින් කරාම මේ විදිහට තමයි වෙන්නේ. ඔයාලට පේනවා අර ස්ටේන් එක පොඩ්ඩක් උඩින් රැදිලා වගේ තියෙනවා නිකන්. ඒක නිකන් හෙවණැල්ලක් වගේ යන්න. ඒක උඩිනුත් එහෙමයි යටිනුත් එහෙම තිබ්බට වඩා lips දෙක පොඩ්ඩක් bigger එකට පේනවා. මගේ lips normally පැරිලා තියෙන්නේ. ඒක ගණන් ගන්න එපා. මගේ lips ගොඩක් dry. ඊට පස්සේ මම concealer එකක් අරගෙන මේ වගේ පොඩි brush එකකට එක ගාලා concealer එකේ මම concealer එකක් මේ Fenty Beauty එකේ foundation එක තමයි use කරලා තියෙන්නේ මෙතන. ඒක ඔයාලට concealer එකක් use කරන්න පුළුවන්. ඒ line එක line කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ tint එක ගාපු line එකට උඩින් තමයි line කරගන්න ඕන. මේක කියන්නේ අර ලස්සන්ට ඒක කැපිලා පේන්න වගේ තමයි line කරගන්නේ. මේ විදිහට line කරලා ඒක පිළිවෙලකට line කරගන්න ඕන. අර වගේම center එක අර මැදින් වෙන තැන ඉඳන් පල්ලහැට. concealer එකේ යට line එක අදිද්දී දෙපැත්තෙන් පොඩ්ඩක් cut කරන්න ඕන. මේ විදිහට cut කරලා තමයි අදින්න ඕනේ. කියන්නේ අර තෝලට වඩා යටිටත් පොඩ්ඩක් පොඩි වෙන්න වගේ දෙපැත්තෙන්.
දෙපැත්තෙන් පොඩ්ඩක් අඩු කරලා තමයි කන්සීල් කරගන්න ඕනේ. ඔයාලට පේනවනේ දෙපැත්තෙන් මම පොඩ්ඩක් කට් කරගෙන තියෙන්නේ යටි තොලේ දෙපැත්ත කට් කරලා තමයි ඇදලා තියෙන්නේ කන්සීලර් එකේ. ඊට පස්සේ මම මේක බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ පොඩ්ඩක් දෙපැත්තේ තියෙන පාට අඩු වෙලා වගේ තියෙනවා. ඒ විදිහට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. එතකොට තමයි අර ලිප්ස් දෙක හයිලයිට් වෙලා වගේ වටේන් පේන්නේ. දෙපැත්ත කට් කරගත්ත තැනත් හොඳට බ්ලෙන්ඩ් කරන්න ඕනේ. මේ විදිහට ලයින් කරගන්න ඕන. මේකෙත් අර බොටම් එකේ ඉඳන් ලයින් කරන්න ගත්තාම ලස්සන ෂේප් එකකට ලයින් වෙනවා. මේ විදිහට බොටම් එකේ ඉඳන් පල්ලයට ලයින් කරගන්න ඕන. දෙපැත්තෙන් මේ විදිහට ලයින් කරලා අnder lips උත් ඒ විදිහටම ලයින් කරන්න ඕන. කියන්නේ අපේ තියෙන මට්ටමට වඩා පොඩ්ඩක් වැඩි. දැන් ඔයාලට පේනවා ඇති මම එතනත් දෙපැත්තම කට් කරගෙන තමයි ඇදගෙන තියෙන ලිප් ලයින් එක. මේ විදිහට ඇදගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මම කලින්ම ඇදගත් එකේ දැන් එකේ අතර වෙනස. ඒ කියන්නේ කලින්ම මම ඔයාලට පෙන්නපු ලිප් ලයින් එක ඇදගත්ත විදිහ දැනුයි අතර. ඊට පස්සේ මේ විදිහට පින්සලක් අරගෙන අපි මේක බ්ලෙන්ඩර් කරන්න ඕන. මේ බ්‍රෂ් එකෙන් බ්ලෙන්ඩ් කරන්න ඕන. කියන්නේ ලිප් එකේ ඇතුල් පැත්තට, එඩි පැත්ත නෙමෙයි ඇතුල් පැත්තට ෂේඩ් වෙන්න බ්ලෙන්ඩ් කරන්න ඕන. වැඩිම නෙමෙයි නිකන් ලාවට බ්ලෙන්ඩ් කරලා ඔයාලට පේනවා ඇතිනේ තොල තියෙනවට වඩා පොඩක් උඩ මට්ටමින් තමයි මම ලිප් ලයින් එකත් ඇදලා ඒක බ්ලෙන්ඩ් කරේ. මම මේ වගේ ලාවට ෂේඩ් එකක් තියෙන ලිප්ස්ටික් එකක් යූස් කරනවා. ඒක පොඩ්ඩක් ලාවට වගේ උඩින් ගාලා මම ඒකේ වැඩි හරිය මේ විදිහට ටිෂු එකකින් ලාවට පිහා ගන්නවා. එතකොට මේ වගේ තමයි පේන්න ඕනේ. ඊට පස්සේ මම මගේ normal lipstick එක අරගෙන මම ආයෙත් ගානේ MAC එකේ Teddy Kiss කියන එක. ඒක අරගෙන normal විදිහට ගා ගන්න පුළුවන්. මේක normal විදිහට කාලා මේ වගේ brush එකකින් ආයෙ blend කර ගන්නවා. මම හිතන්නේ lipstick එකක් direct ගන්නවට වඩා brush එකකින් ගාති ලස්සනට ගෑවෙනවා. එතකොට finishing එක වැඩි. normally ගාති අර ගොඩක් තට්ටුවක් වගේ ගෑවෙනවනේ. ඊට වඩා ලස්සනයි brush එකකින් ගාති. බ්‍රෂ් එකකට කන්සීලර් ගාගෙන මේ විදිහට උඩ ටික හයිලයිට් කරගන්න. ඒක හයිලයිට් කරලා පස්සේ බ්ලෙන්ඩ් කරගන්න ඕන. ඒ කියන්නේ ඒක තියනවනේ පේන්න වගේ ඒ ටික බ්ලෙන්ඩ් කරගන්න ඕන. අර දෙපැත්තෙනුත් ටිකක් අඩු කරගන්න ඕන. මේ විදිහට කන්සීලර් එකෙන් ගාගෙන දෙපැත්තෙන් අඩු කරගෙන ආයි ලිප් ලයින් එකෙන් මේ විදිහට හයිලයිට් කරගන්න ඕන. පොඩ්ඩක් තදියටම නෙමෙයි ලාවට වගේ අර ගාපු එකට උඩින් මොකද ලිප් ලයින් එක ෂේඩ් වෙලා තියෙන නිසා තමයි මම ආයේ පොඩ්ඩක් ගන්නෙ. ලයින් එකෙන් ගාගත්තට පස්සේ මේ වගේ තමයි පේන්නේ. ඊට පස්සේ මම ආයේ ලිප් ලයින් එක බ්‍රෂ් එකෙන් චුට්ටක් ෂේඩ් කරගන්නවා අර එකට පේන නිසා. එතකොට මේ වගේ තොල ෆිනිෂ් වෙලා වගේ තියෙනවා. ඊට පස්සේ මම මේ YX brand එකේන gloss එක ගා ගන්නවා. එතකොට තමයි අපේ lips දෙක perfectlyම පේන්නේ. ඕනනම් gloss ගන්න නැතුව ඉන්න පුළුවන්. gloss එක ගාපුවාම ඔයාලට වෙනස පේනවා ඇති. lips දෙකට juicy moisturizing ගතියක් එනවා. ඔයාලට පේනවා ඇතිනේ huge different එකක් normal
normal overlining එකයි ratio face overlining එකේ අතර තියෙන වෙනස. මේක තමයි මගේ final look එක. final lip එකේ look එක. ඉතින් අපි foundation එකක් අරගෙන මේ විදිහට foundation එකේ මුණ cover කරගන්නවා. මම පාවිච්චි කරලා තියෙන මෙතන Fenty Beauty එකේ තියෙන foundation එක. මේ විදිහට blend කරගෙන ඊට පස්සේ foundation එකට වඩා light concealer එකක් තමයි use කරන්නේ. මම මේකට use කරේ Tarte brand එකේ එකක්. මේ විදිහට මගේ dark under eyes එම dark කරලා තියෙනවා එතන සහ කඩ දෙපැත්තේ පොඩ dark ගතියක් තියෙනවා. එතන concealer කරගන්නවා. ඔයාලට පේනවා ඇති මගේ face එකේ පාටයි under eye වල පාටයි different එකක් තියෙනවා. මම ඊට පස්සේ bronzer එකක් අරගෙන මේ විදිහට මම use කරන්නේ නිකන් brown shade එකේ bronzer එකක්. මේ විදිහට කට උල් කරලා bronzer එක use කරන්න ඕන අර එතන තියෙන cheeks වල තියෙන අර gap එකට වගේ තැනට මම මේ වීඩියෝ එකේ පෙන්නන විදිහට use කරලා ඊට පස්සේ මම ආයේ bronzer එකෙන් පොඩ්ඩක් අරගෙන අර ඇස් වල දෙපැත්තට පොඩ්ඩක් ඒක shade කරනවා. වැඩියම නෙමෙයි. ඔයාලට පේනවා ඇති මුණ එක පැත්තකයි අනිත් පැත්තේ තියෙන වෙනස. ඊට පස්සේ මම use කරනවා blusher එකක්. blusher එක අරගෙන මම අර ඇහි යට වගේ තියෙන එතනට තමයි use කරන්නේ. මේ විදිහට උඩ අතට කියන lift කරන්න වගේ තමයි use කරන්නේ. නැතුව කම්බුල් දෙපැත්තට නෙමෙයි. ඊට පස්සේ මගේ මේ jaw lines වලට මේ jaw line එකේ කන දෙපැත්තට මේ විදිහට bronzer එක අරගෙන පොඩක් ගා ගන්න ඕනේ. මේ පේන විදිහට ගාගෙන is weird right now. However, look at this. Guys, I am giving myself jawline. Okay guys, මේ මගේ nose එක ඒක සාමාන්‍යයෙන් ලොකුයි සහ කියන්නේ flat විදිහට නෑ නැමිලා වගේ තියෙන්නේ. මේකට flat brush එකක් ඕනේ. මේ flat brush එකෙන් අපි අර වගේ bronzer එක අරගෙන bronzer එකෙන් මේ ඇස් දෙක දෙපැත්තේ පොඩ්ඩක් highlight කරගන්න ඕනේ. අපි මේ විදිහට දෙපැත්තත් outline කරගන්න ඕන නිකන් nose එකේ shadow එකක් හිටින්න වගේ. ඒකේ both side මේ විදිහට ඒක shadow එකක් හිටින්න වගේ ඒක highlight කරගන්න ඕනේ. අනික tip එක nose එකේ tip එකත් most importantly line කරගන්න ඕනේ. බටන් නෝස් එකක් හදන්න වගේ මේ විදිහට අර නහයි මැදත් එක හොඳට මේ පේන විදිහට කන්ටුවර් කරගන්නවා. මම පොඩක් ඩාර්ක් ෂේඩ් එකකුත් යූස් කරලා මේ විදිහට එතන කන්ටුවර් කරගන්නවා. ඊට පස්සේ අපිට යූස් කරන්න පුළුවන් හයිලයිටර් එකක්. මේ විදිහට ඒ බටන් නෝස් එකේ බටන් එක වගේ තියෙන තැනට ඇඩ් කරන්න ඕන හයිලයිටර්ස්. මම මේ විදිහට හයිලයිටර් චුට්ටක් අරගෙන එතන උඩටයි පොඩක් යූස් කරනවා හයිලයිට්. Okay guys, how that an optical evolution? This is before and after. මේ තියෙන මගේ eyebrows දෙක මම මේක eyebrows දෙක හදලා නැහැ ගොඩ කාලෙකින් මේ විදිහට තමයි තියෙන්නේ. A balm for your eyebrows to make them stand up the straight. අද මම මේ use කරන්නේ Maybelline එකේ තියෙන මේ eyebrow kit එක සහ Benefit එකේ තියෙන මේ පොඩි eyebrow හදන මේ pencil එක වගේ එක. ඊපස්සේ මම මේ විදිහට ඒක corner කරගන්නවා. මේ විදිහට ඒක හැමදෙස්සම eyebrow එක up එකට තමයි හදන්න ඕන. කියන්නේ අපි උඩට උස්සලා තමයි හදන්න ඕනේ.
පස්සේ මම මේ විදිහට ෆවුන්ඩේෂන් එකෙන් පොඩ්ඩක් මේ විදිහට ෆ්ලැට් බ්‍රෂ් එකකට ගාගෙන අයිබ්‍රෝ එක වටේ හයිලයිට් කරගන්නවා. එතකොට අයිබ්‍රෝස් දෙක ලස්සනට පේනවා හයිලයිට් වෙලා. මම මේ highlight කරගත්ත concealer එක මේ විදිහට blend කරගන්නවා. ඒකත් මේ flat brush එකෙන් උඩ අතට තමයි blend කරගන්න ඕනේ. It completely changed my face. Look at my brows before and after. You can see it's like saggy downward and it make me look so tight versus the eyebrows. Jaw, cheeks, nose and lips completely changed කලිවරයි. Also I'm look like different person. ඊළඟට DIY face lift. Alright, මගේ completely මොන snatching වෙලා තියෙන්නේ දැන්. මේක කියන්නේ celebrities ලගේ cat eye trend එකක් වගේ එකක්. මේක celebrities ලගේ method එකක්. මේ විදිහට water band එකක් අරගෙන hair එක tie කරගන්න ඕන. එනවනේ අර එහෙම දෙපැත්තෙන් කැල් දෙක අල්ලලා mini ponytail එකක් දාපුවාම අපේ face එක lift වෙනවා. ඒක වෙනස වලට පේනවනේ. ඒ විදිහට ඒක water band එකක් අරගෙන ඒක tie කරගන්න ඕන. water bands දෙකක්වත් දාන්න ඕනේ. දාගෙන ඒක හොඳට tie කරගන්න ඕන මේ විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් කොන normal විදිහට උඩට දාපු ටික පල්ලහැට දාලා normal විදිහට අපිට හදන්න පුළුවන්. ඒක ඕනම විදිහකට කොණ්ඩේ හදන්න ඒ විදිහට කරලා පුළුවන්. ඔයාලට පේනවනේ මොන කලින් තිබ්බ විදිහයි දැන් තියෙන විදිහ අතර වෙනස. Now we are even more snatched. Like look at the before versus the after. We are going to show you the before again, just you remember truly no filler and after. Guys, මගේ වීඩියෝ එක බලුවට thank you. මාව subscribe කරන්න, මට like එකක් දාන්න, මගේ වැඩ දෙයක් තියෙනවා නම් comment එකක් දාන්න. එහෙනම් අදට මගේ videos ඉවරයි. Bye bye.